දානන් තත්ත්වයක තියෙන්නේ. නමුත් න්‍යාය පත්‍රානුකූලව තියෙන්නේ අපිට ප්‍රබෝධමත් වන අවස්ථාව. ඒ සඳහා ඔබ තමුන්නාන්සේලාගෙන් කාට හෝ කෙටි ඉදිරිපත් කිරීමක් කිරීමට මා අවස්ථාව ලබා දෙනවා. හරි ඔයාලා අතල්ලා ගන්න මම ඉල්ලන්න. නැද්ද? ඉන්නවා. ප්‍රබෝධමත් වෙලා යන්. සිරිදාස බොටමම හෙව්වේ මේ කුමරේ අත්තර වතුර තියක්දී මගේ පොල් බටේ වැහුව ඇවිදියෝ වැඩ කරන්න එපා හරිද අර කොහමද ඇත්තකනේ පාරයිනේ වලි සුමුති සම්මානයෙන් ගෙදරටයි වගේ ආ ඇත්තටම බනිනවා වගේ උඩටම රඟපානවා රංගපෑම් නෙවෙයි අක්කා මං ආවේ සිරිදාස්ගේ හොම්බට දෙකක් අයින්න ඔබට වලිප්පුත පංචායතේ ළඟ මෙච්චර වහින්ද උඹේ බටේ වහන්න මට පිස්සුද ඵලයන් ගිහින් බලපන් උඹේ කුඹුර මෙවට කඩ වතුර දෙන උඹේ කුඹුරේ දැන් නම් ඇක්ට් එකක් නෙමෙයි වගේ බං මාරයිනේ මල්ලි අඩෝ සිරා මං තෝ කම්බස් කරාගෝ වාරගත්තු පළවෙනි දවසේ මේව නම් ඉස්සරහට තව මොනවා වෙයිදන්නේ කොල්ල බලමු බෙන්ගාලි මුක්කේ පවතින පීඩන අවබෝධයක් වුණාට මෙතන දැන් අතිපීඩන කලාපයක් ඉඳලා තියෙන්නේ. ගිගුරුන් පැයට කනේ පහ ගලුනොත් අදින්න පුළුවන්. ආයෙත් ඒකම කියනවා මට හොර බලා හිටව මේ වලිය දිහා හිටපු නිලමඩුල්ලට ඒකල සේවයට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම නව නිලමඩුල්ලට මාගේ හෘදයාගම සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම වැව් බැම්ම සම්බන්ධයෙන් ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරමු.